Hello guys, welcome back to my YouTube channel. අද මම ඔයාලට ගෙනාවේ මගේ නිවාඩු දවසක් මම ගත කළේ කොහොමද කියලා. උදේම නැගිට්ටා දැන් නම් වෙලාව ඇති 8ට විතර. උදේ කිව්වට උදේම නෑ ඉතින්. උදේ නැගිටලා ටිකක් අහස දිහා බලාගෙන හිටියා. මම හරි ආසයි මගේ කාමරේ ඉඳන් අහස බලාගෙන ඉන්න මට පේන view එකට. මේ ඉන්න මගේ චූටි පැල බබාලා ටික. ළඟකදී ඉඳන් පැල හදන චූටි පිස්සුවක් ඇදලා තියෙනවා. ඉතින් මම ළඟ චූටි පැල බබාලා ටිකක් ඉන්නවා මේ ඉන්නේ යාලා. උදේ මෙයාලගේ පිපිලා තියෙන මල් දිහා බලන එක මට මයින්ඩ් එකට මාර රිලැක්සින්. බලන්නකෝ මෙයාගේ ලස්සන. දැන් මම කරන්නේ මම උදේට කරන ආසම දේ ice cube treatment එක. ඒක ඇත්තටම ගොඩක් රිසර්ච් තියෙන දෙයක් මට. දැන් අපි යශෝදරා නෑනියන්ව වන්දනා කරමු. මම මේක ඇත්තටම කරන්න ගත්තේ YouTube එකේ නංගි කෙනෙක්ගේ vlogs වල තියෙන දැකලා ඇත්තටම ඒක ඇත්තටම ගොඩක් දෙයක් හිතට මාව සැනසීමක් දැනෙනවා. ඒ කවිය අහනකොට කවි කියනකොට මම දැන් පුරුද්දක් වශයෙන් උදේට හැමදාම යශෝදරා නෑනියන්ව වන්දනා කරනවා. ඊළඟට හොඳ වතුරක් දීලා අපි දවසේ වැඩ ටික පටන් ගමු. ඔක්කොටම කලින් අපි අපේ දවස ප්ලෑන් කරගෙන ඉන්න උන්තම දවස් අපිට ගොඩක් හොඳට ප්‍රොඩක්ටිව් විදිහට ගත කරන්න පුළුවන්. මම ඉතින් දැන් කරන්නේ දවස ප්ලෑන් කරන එක. මම අද මොනවද කරන්නේ? එතකොට මම මොනවද කරන්න තියෙන්නේ? නිවාඩු දවසට නම් ගොඩක් දේවල් අපිට කරන්න තියෙනවානේ. ඉතින් මම ප්ලෑන් කරනවා මොනවද මට අද කරන්න තියෙන්නේ කියලා. මම දවස ප්ලෑන් කරනකොට බලනවා මගේ මාසෙ මම ප්ලෑන් කරලා තියෙන පොතේ මොනවද මම මේ දවසට මොනවා හරි ස්පෙෂල් මොනවා හරි දේවල් දාගෙන තියෙනවද මොනවා හරි මට කරන්න තියෙනවද එහෙම තියෙනවා නම් මම ඒවත් අදට ඇඩ් කරගන්න මගේ දවස ප්ලෑන් එකේ. දැන් මේ මම බලන්නේ මොනවද මම මේ දවසට දාගෙන තියෙන්නේ කියලා. මට මතක විදිහට ස්පෙෂල් මොකුත් එහෙම තිබ්බේ නැහැ. ඊට පස්සේ මම මේ ප්ලෑන් කරනවා වෙන මොනවද මට කරන්න තියෙන්නේ. අද මම බ්‍රෙක්ෆාස්ට් එක විදිහට ගන්න බනානා පැන්කේක්. ඇත්තටම ගෙදර කෙසෙල් ගහලා තිබ්බට ඔයගොල්ලෝ කනවද තමයි මම නම් කන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ පැන්කේක් වගේ හදලා දුන්නා මම කනවා. නැත්නම් කෙසෙල් ගොඩක් වෙලාවට මට කැවෙන්නේ නැහැ. ඉතින් අද උදේට කන්නේ මම බනානා පැන්කේක්. ඒක තමයි මගේ ටී එකක් ගන්නවා. අපි බලමු අපි මොනවද දවසේ කරන්නේ කියලා. එන්නකො මම ඔයාලට යාළුවෝ ටිකක් හඳුන්වලා දෙන්න. මේ ඉන්නේ මගේ මවුල යාළුවෝ ටික. ඇත්තටම බෑගේ ලෝකෙත් හරිම සුන්දරයි. අප්පගේම තමයි ඔයාලගේ චුටි චුටි නඩු තියෙන මම වෙලාවකට බලන් ඉන්නවා කට්ටිය නඩු වෙන වෙන්නේ. ඇත්තටම හරිම සුන්දරයි යාළුවගේ ලෝකය. මම චුට්ටක් එළියට ආවා. මට චුටි අයිටම්ස් වගේ ගන්න තියෙනවා. අපි ඒ ටික අරගෙන ඉක්මනට ගෙදර යමු. බලන්නකො අහස අද දවසම නිකන් වහින්න වගේ. අපි බලමු වහිද කියලා. දන්නේම නැතුව ඩබලුත් කළා. දැන් මම ලන්ච් එක ගන්න තමයි හදන්නේ. ගෙදරින් දවසක් නම් ටිකක් වැඩිපුර කනවා. ඇත්තටම ඔෆිස් යන දවසක් මෙච්චර කැවෙන්නේ නැහැ. ගෙදරින් දවසක් නම් ටිකක් වැඩියෙන් කැවෙනවා මට. දැන් අපි ටී ටයිම් එකට ගන්න චූටි කෑමක් හදමු. මම ගෙදරින් දවසට මොනවා හරි චූටි චූටි කෑම හදන්න හරිම ආසයි. ඉතින් අද අපි හදමු chocolate chips cookies.
ඇත්තටම මේක හරිම ලේසි රෙසිපි එකක්. මේ මම හදන විදිය මම දන්නේ නෑ මේක හරිම විදිහද කියලා. ඒත් මේ මම හදන විදිය අපි බලමු චොක්ලට් චිප්ස් කුකීස් මම කොහොමද හදන්නේ කියලා. ඇත්තටම ඔයාලට මුලින්ම කියන්න ඕන දෙයක් දැන් තමයි මට කියන්න මතක් වුණේ. මේ තමයි ෆස්ට් ටයිම් මම vlog එකක් වොයිස් කරන එක. ඇත්තටම vlogs කරන්න අරගෙන ලොකු කාලයක් නැහැ. මට ඇත්තටම ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ කොහොමද වොයිස් කරන්න කියලා. චුටි අඩුපාඩු චුටි නෙමෙයි ලොකු අඩුපාඩුකම් ඇති. අපි ඉස්සරහට හදාගමු ඒ අඩුපාඩුකම් දැනට චුට්ටක් බලන්න ඉතින්. ඇත්තටම YouTube channel එකක් පටන් ගන්නකොට මට අයිඩියා එකක් තිබ්බේ නැහැ. මම මොන වගේ වීඩියෝස්ද කරන්නේ ඒක කොහොමද කරන්නේ. ඇත්තට මේ ගැන ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. අඩුම ගානේ මම කොහොමද වීඩියෝස් ගන්නෙ කොහොමද ඒවා එඩිට් කරලා YouTube එකට අප්ලෝඩ් කරන්න කියලා මම දන්නේ නැහැ. මම ඇත්තටම YouTube channel එක පටන් ගත්තම මට පොඩි ආසාවක් ආවා YouTube channel එකක් කරලා බලන්න. ඉතින් චූටි අඩුපාඩුකම් ඇත්තටම ඇති. මම දන්නවා මටත් හිතන චූටි අඩුපාඩුකම් ඇති කියලා. මම කොහොම හරි ඉස්සරහට කරන vlogs වලට ඒ අඩුපාඩුකම් දවසින් දවස එකින් එක හරි අඩු කරගෙන හොඳ විදිහට කරන්න හිතාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට ටී ටයිම් වලට ෂූටි ස්නැක් එකක් අපිට ගෙදරදී හදා ගන්න ඕනේ. ඇත්තට මේක හොඳයි. මම ගොඩක් වෙලාවට කේක්, කුකීස් ඔය වගේ චුටි ස්වීට් දේවල් නෙමෙයි ස්පයිසි දේවල් හදනවා. හදාගෙන ටී ටයිම් එකට කනවා. ඒක ඇත්තටම හොඳයි. ඉතින් උයන්න ආස කෙනෙක්ට හොඳයි. එහෙම නැත්නම් ඉතින් ෂුට් කම්මැලි නේද? මනම් කියන්න නම් උයන්න ආස එක්කෙනෙක්. ඒ හින්දා මම ආසයි ඔය වගේ දේවල් ටිකක් try කරලා බලන්න. දන්නව නැතු අපේ කුකී එකේ අන්තිම ස්ටෙප් එකටත් අපි ඇවිල්ලා දැන් අපි මේකට චොක්ලට් චිප්ස් ඇඩ් කරලා බේක් වෙන දාමු. අත්‍තරම ගෙදර චොක්ලට් චිප්ස් ගොඩක් තිබ්බේ නැහැ. ටිකයි තිබ්බේ. මං ඉතින් ඒ ටික දාලා තමයි හැදුවේ. අපි මේ ටික හොඳට මික්ස් කරලා ඊට පස්සේ oven එකට දාමු බේක් වෙන්න. බලන්න නම් අපේ කුකීස් ටික හැදෙන ගමන් තියෙන්නේ. මට ටිකක් නිින්ද ගියා ළමයි. දැන් නම් ගොඩක් හවස් වෙලා දැන් හවස 6 වෙලා ඇත්තේ. දැන් අපි පහන තියලා ඊට පස්සේ කිරි එකක් හදාගෙන බොමු. අද මගේ පැල බබාට මට ගොඩක් මන්දි යන චුට්ටයි මල් තියෙන. ඉතින් මම ඒ ටික තියලා පහන තිබ්බා. දැන් අපි දවල් හදාගත්තු කුකීස් එක්ක තේබමු. දවල් ලස්සනට තියෙනවනේ මම කුකීස් ටික. හරිම රසයි ඒක. මම හරිම ආසයි ඒකට. හරිම රසට තිබ්බා. මම හදපු නිසා කියනා නෙමෙයි ඇත්තට මේක රසයි. හරිද? ඒ තමයි මම කිව්වේ. කාලා බීලම් විතරක් හරියන්නේ නැහැ නේද? තමයි ස්කින් එක ගැනත් හිතන්න ඕනනේ. ඒ හින්දා අපි ස්කින් කෙයාර් ටිකක් කරනවා. මම ලොකුවට ස්කින් කෙයාර් ගැන ඔයගොල්ලන්ට කියන්න දන්නේ නැහැ. මම කරන ස්ටෙප්ස් වගේ තියෙනවා අපි ඒක බලමු. මම මුලින්ම ක්ලෙන්ස් කරලා ඊට පස්සේ ස්ක්‍රබ් කරලා මම හදන ෆේස් පැක් වගේක් තියෙනවා. ඒ ටික තමයි ඇප්ලයි කරන්නේ. මම අද හදන්නේ කඩලපිටි පැක් එක. මම ඒකට කඩලපිටි කස්තුරි කහ, එතකොට මී පැණි, වතුර ඒ ටික තමයි දාලා මික්ස් කරලා ගන්න.
ෆේස් පැක් එකක් දාලා විනාඩි 20ක් විතර ඉන්නවනේ. ඉතින් මං චුට්ටක් එළියට ආවා. උදෑහස වගේම ඇත්තටම රායහස දිහත් බලන් ඉන්න හරිම ලස්සනයි. ඉතින් ඔයාලට මේ vlog එකේ චුට්ටක් චොරබොර වගේ සද්දයක් එනවා ඇති. මොකද මම මේක වොයිස් කරනවා එළිය හොඳට වයි. දැන් නම් ටිකක් රෑ වෙලා. ඉතින් මං ග්‍රීන් ටී එකක් හදාගන්න යන්නේ. හදාගෙන අපි gratitude journal එක ලියමු. ඉතින් මම ආයෙ දවසක ලස්සන vlog එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. Thank you so much මගේ vlog එක බැලුවට. අඩුපාඩුකම් තියෙද්දිත් ඔයාලා මගේ vlog එක බැලුවා කියන්නේ මම ඇත්තටම ඔයාලට හරිම ආදරෙයි. Thank you so much. Bye.